හිතවත්කම් මිත්‍රකම් කියන්නේ ශ්‍රී ලාංකික අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරක්ෂා කරන බැඳීම්. සමහර හිතවත්කම් තියෙනවා අවුරුදු 50 60 දශක 5 දිවෙන බොහොම තදින් බැඳිච්ච හිතවත්කම්. එහෙම හිතවත්කමක් එහෙම ග්‍රෑන්ඩ් බැඳීමක් නැත්නම් එහෙම ග්‍රෑන්ඩ් මිත්‍රකමක් අද ඔබ වෙනකම් බලන් ඉන්නවා. අයිබෝන් අද අපි විශේෂ දවසක විශේෂ තැනක ඉන්නේ. ඔබට මතක ඇති මීට කලින් අපේ CTV වැඩසටහනකට සම්බන්ධ වෙච්ච අපේ ජ්‍යෙෂ්ඨ කලාකරු විජේරත්න වරගොඩ මහත්මයා විශේෂ කතාවක් කිව්වා. විශේෂ කතා ගොඩක් කිව්වා. ඒ අතරින් සුවිශේෂී කතාවක් කිව්වා. ඒතර ඒ කතාවට අදාළ තැන තමයි අද අපි මේ ඉන්නේ. ඉතින් එතන විශේෂතා ගොඩක් තියෙනවා. ඒ වගේම මතකයන් ගොඩක් තියෙනවා. ඒ වගේම අද මේ සම්බන්ධ වෙන දවසේ සහ මේ මාසෙත් විශේෂතා ගොඩක් තියෙනවා. ඒ විජේරත්න මහත්මයාට වගේම මේ ස්ථානයටත් මේ මාසය සහ මේ කාලවකවානුව විශේෂයි. ඉතින් අපි ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කලින් වැඩසටහනෙත් කතා කරපු නිසා අපි අපේ විශේෂ අමුත්තා නැත්නම් අපේ ආරාධිත අමුත්තා කලින් විදියටම අපේ ජ්‍යෙෂ්ඨ කලාවේදී විජේරත්න වරකගොඩ ශූරින්ගෙන්ම මේ ගැන අහලා බලමු. මොකද එතුමාට මෙතන මතක් කරන්න බොහොම කාලයක මතක සටහන් තියෙනවා. මම හිතන්නේ කාලයකට පස්සේ එතුමා මෙතනට ඇවිල්ලා ඇත්තේ. අපි එතුමාගෙන්ම කතාව ආරම්භ කරමු. විජේරත්න මහත්මයා අයිබෝන් සුබ උපන්දිනයක් වේවා. අද එතුමාගේ උපන්දිනය. ඉතින් අපිට ඒක විශේෂයෙන් මතක් කරන්නත් ඕනේ. ඒ ගැන විශේෂයෙන් කියන්න ඉදිරියේදී අපි ඉර තියාගන්නවා. ඉතින් අද ඔබතුමාට මෙතනට ආවම මොකද හිතුනේ? මෙතන මතක සටහන් ගොඩක් ඇති. අපි ඇත්ත වශයෙන්ම ගෙදරින් පිටත් වෙනකොට අපි දන්නේ නැහැ කොහටද යන්නේ කියලා.
අපිට කිව්වෙත් නෑ. මේක ලොකු සර්ප්‍රයිස් එකක් නෑ. මේ මතකේ තියෙන හොඳ තැනකට යාවේ. ඒ හින්දා ඉතින් සන්තෝෂයක් තියෙනවා. 1970 ජනවාරි මාසේ 28 වෙනිදා අපි දෙන්න බැන්දේ. අපි දෙන්නගේ විවාහය. අපේ විවාහ මංගල්‍ය ගත්තේ මේ හෝටලේ. මෙතන. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ අපි හොඳ නැකත් දවසක් තිබුණා ජූලි මාසේ 22 වෙනිදා. ඉතින් මේ කොළඹට ඒ දවස්වල තිබුණේ මේ වගේ හොඳ හෝටල් තුනයි. මෙතන GOH එකයි, Gold Face එකයි, Mount Lebanon හෝටල්. ඔය තුනම එදාට බුක්. ඉතින් අපි කල්පනා කළා අපි මෙහාට තව ටිකක් ඉදිරියට ගමු කියලා. හොඳ දවසක් ආවා ජනවාරි 28. ඉතින් එදාට මේ අපි මේ හෝටලේ අපි මේ බුක් කරලා ඉතින් මේ බැලින්නම් හොඳ වෙලාවට අපිට ඒක වුණේ. ජූලි 22 අපි හිටියානම් කොහෙද බඳලා එදා ඒ අවුරුද්දේ ඉලෙක්ෂන් එක ඡන්දේ අපි අනාතයි. කවුරුත් ඉන්නේ නැහැ. අපිට කවුරුත් වෙඩින් එකට බෑනේ එන්න. ඉතින් ඒක හොඳ වෙලාවට වුණේ. මේ තුන එකත් කැන්සල් කරලා තුන. ඔව්. එදාට බුක් කළා තුන. ඔව්. අපි ඉතින් මේ අනිත් කාරණාව මෙතුමියගේ තාත්තා වැඩ කළේ මෙහි. මේ හෝටලේ. ඒකත් අපිට ලොකු වාසියක් වුණා. හොඳ එකක්. ඒක නිසා ගණන් අඩුවටත් විශ්වාස කරන්න අපේ වෙඩින් එකට මං කලා ක්ෂේත්‍රයේ අපි දන්න තියෙන අඳුරන හැම කට්ටිය 750කට අපි ඉන්වයිට් කළා. 1000කට වැඩි ආවා. හෝටලේට කෑම හදා දෙන්න උනා. ඒ දවස්වල මේ බත් දෙන්නේ නැහැ. බත් දෙන්නේ ආටිකල් මහත්මයා බත් දෙන්නේ නැත්තේ තාමත් දැන් ඒ කාලේ ෂෝටිස් දුන්නේ. ෂෝටිස්. ඔව්. ඒ කාලපරිච්ඡේදය ඒ කාලපරස් ඒ පාර ගෙවල ඇට් හෝම් කියලා ඒ දෙන්නේ ඔය ෂෝට් මැතිනිගේ ආණ්ඩුවනේ ආපුකම. රජිනිගේ ආණ්ඩුව ඔව් ඒගොල්ලෝ බත් දෙන එක නතර කළා ෂෝටිස් දුන්නේ. ඔව්. නෑ ඒ කාලේ බත් දුන්නේ නෑ කොහොමද? බත් දුන්නේ නෑ. ඒ කාලේ බත් දුන්නේ නෑ. බත් දුන්නේ ෂෝටිස් තමයි. ෂෝටිස්. දැන් ගෙවල් රසවත් මතක තරහනක් බත් ඒ කියන්නේ විශේෂ කාරණයක්. එහෙම අහන්න නෑනේ අපිට. ඔව්. දැන් ඉතින් අපි දෙන්න බැඳලා අවුරුදු මේ ජනවාරි මාසේ 28 වෙනිදාට අවුරුදු 56ක් අපේ විවාහ ජීවිතේ. 56 අවුරුද්දක්. දැන් ජීවිතේ කැලලක් ඇති කරගන්න නැතුව 56ක් හිටියා කියන එක ලොකු දෙයක්. මේක තමයි විශේෂම දේ නේද ආටිකල් මහත්මයා අවුරුදු 56ක විවාහ ජීවිතයක් මම හිතන්නේ අඩ සියවසක්. ඉතින් ඒක විශේෂ කාරණයක්. ඉතින් මේ ස්ථානය මේ පිරිස මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. ඉතින් චිත්ත මහත්මියටත් මම හිතන්නේ මේ විශේෂ දැන් තාත්තා වැඩ කරා කියලා කිව්වා හෝටලයට සම්බන්ධ. ඒකට මෙතන තව සම්බන්ධයක් තියෙනවා. ඔව්. ඔව්. තාත්තා වැඩ කරපු නිසා අපිට මෙතන ගන්න පුළුවන් වුණා. අපිට අනිත් එක අඩුවෙන් හම්බුණා තාත්තා මේ වැඩ කරපු නිසා. ඒකෙන් මේ අර මං කිව්වේ 750ට ආරාධනා කරා 1000ක් විතර ආවා කියලා. තාත්තා මෙතන වැඩ කරපු නිසා තාත්තා කිචන් එකට ඕඩර් එක දීලා තියෙනවා. කට්ලට්ස්, පැටිස්, සෑන්ඩ්විචස් වගේ දේවල් හදලා ගේන්න කියලා. අර අන්තිමට එනාට උණුවේ තමයි කෑවේ ඇත්තට. කොහොම ඒ පහසුකමත් හම්බෙලා තියෙනවා. ඔව් මොකද 1970 වකවානුව වෙද්දිත් විජයරත්න මහත්මයා ඔබතුමියත් මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ති ඔය වගේ වකවානුවෙත් බොහොම ප්‍රසිද්ධ වකවානුවෙක්. ඉතින් ඒකට බොහොම පිරිසක් සම්බන්ධ වෙනවා. එරිජාමන්න මහත්තයාගේ කතාවක් කිව්වා. ඔව්. ඇත්තටම අපි ඩොනර්ස්ලාගේ ෆොටෝස් අරන් කෙලින්ම ආවේ මෙහාට. අපි පූර්ව චාරිත්‍ර වෙච්ච ගම සෙට් එකට ඇල වාඩි වුණානේ. වාඩි වෙච්ච ගමන්ම එරිජාමන්න රුක්මනේ කපල් එක තමයි අපිට කතා කරන්නේ. ඉස්ලාම කතා කරන්න ආවේ දෙන්න. එරිජාමන්න හිනාවක් එහෙම දාලා ඔයගෙන් ඇහුවා. වරකේ උඹ කොහෙන්ද බම් මේ කෙල්ල හොයාගත්තේ කියලා. හරි සුන්දර මිනිස්සු ඒ කාලේ. ඔව්. උඩ මම ඇත්තටම මෙතන විශේෂ තවත් අමුද්දෙක් ඉන්නවා අපිට අඳුල්ලා දෙන්න. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ඔබතුමා ප්‍රධාන විද්‍යාඥ මහත්මයා අපේ නලින් ආටිකල මහත්මයා. ඉතින් එතුමා අපිට මේ සම්බන්ධීකරණ කටයුතු සියල්ලටම විශේෂ සහයෝගයක් හැමදේම මේ සියල්ල සකස් කරන්න ඉතාම උනන්දුවෙන් ඔබතුමා එනවා කිව්වට පස්සේ ඉතාම උනන්දුවෙන් කටයුතු කරා. අපි නලින් මහත්තයාගෙනුත් අපි පොඩ්ඩක් ඉස්සර අහලා බලමු මේ ඇත්තටම මේ ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටල් අපි GOH කියලා කියන්නේ GOH හෝටලේ වෙනුවෙන් ඔබතුමාව සහ මැතිනියව බොහොම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. අපිට ලොකු ආඩම්බරයක් මෙහෙම දෙපලක් මෙතනට ගෙන්න ගන්න හම්බෙන්නේ. මොකද මේ විමුක්තමලි කිව්වා වගේ කලින් මෙතනදී මේක ඓතිහාසික ඔබ දෙපළට ඓතිහාසික වගේ මේක අපිටත් ඓතිහාසික දෙයක් වෙනවා. මොකද මේ හෝටලය
හෝටලයක් හැටියට පවත්වාගෙන ගිහිල්ලා අවුරුදු 150 පිරෙන අවුරුද්ද මේක නොවැම්බර් මාසේ 5 වෙනිදා අවුරුදු 150 පිරුණා. ඉතින් අවුරුදු 150 පිරිච්ච හෝටලයක දැන් වරකගොඩ මහත්තයා කිව්වා හෝටල් 3යි තිබුණේ කියලා. මේ එකක්. ඉතින් අපිට අවුරුදු 150 පිරිච්ච හෝටලයකට විවාහ ජීවිතය අවුරුදු 55ක් විතර ගත කරපු දෙපළක් එක්ක අපිට මෙහෙම සාකච්ඡා කරන්න ලැබීම මම හිතනවා අපෙත් වාසනාවක් මේ හෝටලෙත් වාසනාවක්. ඔය තවත් ඉරාත් කාලයක් ඔබතුමාලා මේ විදිහටම ඉන්නත් ඕනේ. අනිත් කාරණේ උතන තියෙන්නේ දැන් ඒ අවුරුදු 55ක අතීතයයි මෙතනයි අදත් එක බලනකොට මේ හෝටලේ තාම තියෙනවා. හෝටලේ ඒ විදිහටම පවත්වාගෙන යනවා. හැබැයි අර ඔබ දෙපළගේ විවාහය සිදු වෙච්ච හෝල් එක ඒ ලෝටස් බෝල් රූම් එක තාම ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒක ටිකක් පොඩි වෙලා තියෙනවා. මේක පසු කාලීනව ජෙෆ්රි බාව මහත්තයාගේ ක්‍රමභේදයක් අනුව ඒක සහ අපේ රෙස්ටොරන්ට් එක අලුත් වැඩියා කිරීමේදී ඒක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. දැන් අපිට 700ක් දාන්න බෑ. ඒක උපරිම දාන්න පුළුවන් 400ක් තමයි උපරිම. ඉතින් ඒකත් හොඳ මතක සටහනක් වෙනවා අපිට. ඔබතුමා වගේ කලා ක්ෂේත්‍රයේ මේ විදියට ගිහිල්ලා තියෙන මේ විදිහේ දක්ෂතාවයක් දක්වලා තියෙන අවුරුදු 50ක් හෝ ඊට වැඩි කාලයක් වෙනකම් හඬ කවලා රංගපෑම් කරපු මං හිතන්නේ චරිතයක් අපේ දැනීමේ හැටියට ලෝකේ කොහෙවත් නැති වෙන්න. ඒතර ඒ පිළිබඳවත් කටයුතු කරන්න මේ හුඟක් කට්ටිය සෑදී පැහැදී ඉන්නවා. අපිත් එතනට අත ගහනවා. මොකද මම හිතනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් ඒකට දායක වෙන්න එනවා. චන්දිරම් අර්ථයෙන් මම කතා කරගත්ත විමුක්ත මල්ලිත් එක්ක. ඒක එතන කරන්න මටත් ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මම තේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉන්න හින්දා. ඒතර අපි බලමු විජේරත්න වර්ගගොඩ මහත්මයා සහ මහත්මිය ඒ පැත්තත් හොඳට තව ටිකක් කළා අපිට ලංකාවේ ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා වගේ පේනවා. ඒක කරගන්න එක අපිට රාජ්‍ය මැදිහත් වීමත් එක්ක අපි ඒක කරගන්න පුළුවන්කම තියෙනවාද කියන එක උපරිමයෙන්ම අපිත් ඒක බලනවා. ඒක අපි මම සහ මේ විමුක්ත මල්ලිත් මම මේක පෞද්ගලික කියලා තියෙනවා අපි ඒක කරමු කොහොම හරි කියලා. ඉතින් ඒ කතන් කර්තව්‍යයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මෙතන සාකච්ඡා කරලා ඔබතුමා සමහර විට දෙපළම කැමති ඇති ඒ හෝල් එක දිහා පොඩ්ඩක් බලාගෙන යන්න. එක අපි ඒ හෝල් එක බලලා ඊට පස්සේ මේ හෝටලේ තියෙන ලස්සනම තැන තමයි හාබර් රූම් එක කියලා කියන්නේ. අපි එතනට ගිහිල්ලා ඉතුරු වැඩ ටික කරමු කියන ආරාධනාව කරනවා. එතක ආයිබෝන් කියලා කියනවා. බොහොම සන්තෝෂයි. හරි සන්තෝෂයි.
අද දවස බොහොම සතුටුදායක දවසක්. මම හිතන්නේ විජේරත් මහත්මයාගේ වසර 92ක ඒ අපරිමාණ ජීවිතය, මහා පරිමාණ ජීවිතය අද වසර 92කට සපිරෙනවා. ඒ වගේම අවිශේෂත්වයක් තියෙනවා අපි මේ පරිශ්‍රය නැත්නම් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ අවුරුදු 150ක ඉතිහාසයක් තියෙන දැවැන්ත ස්ථානයක්. ඒතර මේ දෙකම නොවැම්බර් මාසයේ යෙදීමත් විශේෂත්වයක්. ඉතින් අපි අද මේ විශේෂත්වයන් සමූහයක් එක්ක ඒ වගේම විජේරත්න මහත්මයාගේ ඊට අවුරුදු 55කට කලින් 1970 විවාහය සිද්ධ වුණේ මේ හෝටල් පරිශ්‍රයේ. ඒක ගැන අපි කතා කළා. අපේ ආටිකල් මහත්මයාත් විස්තර බොහොමයක් කිව්වා. ඉතින් අද දවස මම හිතන්නේ ඒ ඔක්කොම එකතු කරගෙන අපි හැමෝටම බොහොම සතුටුදායක හවසක්, සතුටුදායක දවසක් බවට පත් වුණා. ඉතින් මම ඇත්තටම මේ සතුට අපි ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න වැඩසටහන අවසන් කරන්නත් බලාපොරොත්තු වෙමින් අපි ඒ සතුට ගැන විජේරත්න මහත්මයා ප්‍රමුඛ මේ අපේ හිතවත් පිරිසෙන් අහන්න කැමති ඔබතුමාට කොහොමද දවස දැනුනේ? තාමත්ම සතුටුදායක දවසක්. අපි දෙන්න මගේ බිරිඳයි මේ CTV එකේ කට්ටිය අපි මේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් GOH හෝටල් එකට ඇවිල්ලා අපිට මේ සංග්‍රහයක් දීලා සත්කාර කිරීම ගැන ඉතින් මම දෙන්නම තාමත්ම මේ සතුටු වෙනවා. ඒ වගේම අපි අවංක ආදර ස්තුති කරනවා මේ CTV මට ඉතින් CTV දැනගන්න ලැබිලා වැඩි කාලයකට නෙවෙයි. නමුත් මේ කෙටි කාලය තුළදී අපි ඉතාමත්ම කිට්ටු වුණා. අපි හරි මේ බොහොම ලැබෙනිව කටයුතු කරන්න අපි මේ පටන් ගත්ත ඒක මම හිතනවා දිගටම අපි ඒ විදිහට පවත්වාගෙන ගියොත් හොඳයි කියලා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් මේ අද මම මේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් එකට ආවේ හුඟා කාලයකට පස්සේ. අපි දෙන්න කසාද බැන්දෙත් මේ හෝටලේ අපි වෙඩින් එක තිබුණේ මේ හෝටලේ 1970 ජනවාරි 28 වෙනිදා. දැන් මේ එන ජනවාරි 28 වෙනිදාට අපි බැඳලා අවුරුදු 56ක් වෙනවා. ඉතින් ඒකත් එක්තරා විශේෂත්වයක් සම්දිස්ථානයක් අවස්ථාවක්. ඉතින් අපිට බොහොම සන්තෝෂයි. ඉතින් මේ මම ආපසු නැවත වරක් තාමත්ම උත්සාහ වෙනවා මේ සතුට ප්‍රකාශ කරනවා මේ කරපු සංග්‍රහයට. බොහොම ස්තුතියි. අත වශයෙන්ම මේ විජේරත්න මහත්මයාගේ මේ උපන්දින සමරුම සහ අනිකුත් මේ සමරුම් සියල්ල අපි බොහොම උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් සංවිධානය කරා මේ සමරුම දක්වා අපි මුල සිටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා මේ වැඩසටහන. ඉතින් එතුමාට අපි මේක අර එක්තරා විදියක පුදුමයක් නැත්නම් සර්ප්‍රයිස් එකක් විදියට අපි සැලසුම් කරා. එතුමා මෙතන එනකම මම හිතන්නේ දන්නේ නැහැ. එතුමියත් දන්නේ නැහැ. අපි කොහොම පරිස්සමෙන් එක්කන් ඇවිල්ලා එතුමාට සහ එතුමියට ඒ සංග්‍රහණ ලබා දුන්නා. අපිට ගෞරවයක්. මොකද අපි මේක බලාපොරොත්තු වෙ හිටිය දෙයක්. අපිට අපි කරු කළ යුතු කෙනෙක් නිසා අපේ ඇත්තටම බොහොම විශිෂ්ටයෙක් නිසා ඉතින් අපි සතුටටපත් වෙන අපේ කණ්ඩායමම ඒ වගේම සිරිතා මහත්මියත් මම හිතන්නේ මොනවාරි කියන්න තියෙනවද? ඇත්තටම හරිම සන්තෝෂයි. ඇත්තටම ඕගොල්ලන් ආරාධනා කළේ අපිට රාත්‍රී භෝජන සංග්‍රහයට. අපි රාත්‍රී භෝජන සංග්‍රහයට වැඩි හොඳයි. හවස තේ පැන් සංග්‍රහය. ඇත්තටම ඒ පැන් සංග්‍රහය ඉතාම රසවත්. අපි සන්තෝෂ වුණා ඒ පැන් සංග්‍රහය භුක්ති විඳලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපේ වෙඩින් එකට පස්සේ අපි මේ ඩැප්පර්බෑන් හෝටලෙට ආවමයි මම හිතන්නේ. ඉතින් අපිට ඒක ලොකු සන්තෝෂයක්. ඔයගලන් ඒක දැනගමද කොහෙද මෙහෙම බුක් කරලා තියෙන්නේ. තවත් සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. ඔව්. ඔයාගේ තාත්තා රැකියාව කරපු ස්ථානයේ මේ ඇත්තටම මගේ ඒකත් එක්තරා මගේ අයියාගේ වෙඩින් එක ගත්තත් මේ සන්තෝෂිත කාරණාවක්. ඉතින් ඒ සේරම සී කරනකොට ඇත්තටම හරිම සන්තෝෂයි. ඉතින් ඇත්තටම අපිටත් අවශ්‍යතාවය තිබ්බ එකම තමයි මතකයන් ගොඩක එකතුවක් මේ ස්ථානය.
ඉතින් අපිට මේ වැඩ කටයුත්ත මුල සිටම සංවිධානය කරද්දී දැවැන්ත ශක්තියක් වෙලා මේ සම්බන්ධව බොහොම උනන්දුවෙන් අපි මුලින්ම සම්බන්ධලා කතා කරපු දවස් ඉඳන් මේ වෙනකම්ම ඉතාම උනන්දුවෙන් කටයුතු කරපු අපේ නලින් නාටිකල් මහත්මයා ඔබතුමාට ස්තුතිවන්ත වෙන ගමන් ඔබතුමාගේ අදහස් අපිට අවශ්‍යයි අද දිනේ සම්බන්ධව සහ අපි ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව. ස්තුතියි අලිද මෙහෙමයි ඇත්තට මම නම් ගොඩාක් සන්තෝෂයි මගේ සේවකයන්ට ගොඩාක් සන්තෝෂයි ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලයටත් අවුරුදු 150ක් සපිරුණා මේ මාසේ. එතකොට අපි කතාවට කියනවා මෙතන මේ ජයන්ට්ස්ලා කියලා. එතකොට ලෙජන්ඩ්ස්ලා කියලා කියනවා. එතනට අපේ තියෙන උදුර්ත පාඨයත් legends yet living කියන එක තමයි තියෙන්නේ. legends are yet living කියන එක. ඒකට අපි හෝටලේ ඒම උද්ත පාටිකුත් එක්ක අපි ඉදිරියට යනකොට අපිට අද අපි වාසනාවන්තයි අපිට අවස්ථාව ලැබිලා තියෙනවා තව living legend කෙනෙක් එක්ක මේ හෝටලේ ඉන්න. එතන ලොකු සම්බන්ධතාවයක් නිකම්ම ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට අපි බලාපොරොත්තු නැත්නම් කිව්වා වගේ රාත්‍රී භෝජන සංග්‍රහය ලැබුත් දේශගුණික රත්යන් අර මේ ඔක්කොමත් එක බලලා අපි මේ ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලේ හයි ටී කියන concept එක හැමෝම මම ඒ වචන කියන්නේ ඒක තමයි හැමෝටම පුරු වචන. ඒ concept එක යටතේ සංග්‍රහ කරන ලැබීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බුදුමන්ලගේ පැමිණීම අපිට වඩා හොඳට තව ඉස්සරහට ඉන්නත් ඕනේ. ඒ කියන්නේ මේක ලොකු පූර්වාදර්ශයක් දෙනවා මුළු ලංකාවටම මුළු ලෝකෙටම. ඒ කර්තව්‍යනුත් අපි බලන මුළු ලෝකෙටම අපි කොහොමද මේ විජේරත්න වරකාගොඩ කියන නාමය මුළු ලෝකෙටම ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවාද කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒක කොහොමද කරන්න පුළුවන් කියන එක. ඒකට මම දන්න ආයතනත් කීපයක් කියන වැඩ කරනවා. ඉතින් විජේරත්න මහත්තයා අපි ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලේ වෙනුවෙන් ඔබතුමන්ලාගේ පැමිණීම අපිට ගෞරවයක්. අපි ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපි සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන ඉමු. මොකද මේ හෝටලය තිබුණ තැන ඉඳලා වෙන තැනකට ඇවිල්ලා තියෙනවා දැන්. තව තැනකට යන්න ඕනේ. ඒ යන්න මේ ඔබතුමන් දෙපළ වුණත් මේ අද පැමිණීමේ කර ආපු එක වෙනම සම්දිස්ථානයක් අපිටත්. අපි ඒ ගැනත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ප්‍රාර්ථනා කරනවා ඉහළම තැනට යන්න කියලා. ලංකාවේ තියෙන හෝටල් අතර ඉහළම තැනට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒකට මේක සංවිධානය වෙනකොට මම මේ මල්ලිත් එක්ක ගොඩක් සාකච්ඡා කළා. මෙයාගේ ටීම් එකේ ඉන්නවා මේ කට්ටිය හැමෝම පුදුම විදියට සහයෝගයක් දැම්මා. උනන්දුවක් දැක්වුවා කොහොමද කෙරෙන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලෝ ඉන්නේ තිරේ පිටුපස්සේ. අපි තිරේ ඉස්සරහා හිටියද. ඒගොල්ලන්වත් අමතක කරන්න බෑ. ඒගොල්ලෝ ලොකු දෙයක් කරනවා. ඒගොල්ලන්ටත් අපි ඔක්කොම ටීම් එකක් එක්ක මේ දේ කරේ. ඒකද CTV ටීම් එකක් තියෙනවා. ග්‍රෑන්ඩ් ඕරියන්ටල් ටීම් එකක් තියෙනවා. අපි මේක ඉදිරියට ගෙනියනවා. මේ පොඩි ලීඩර්ෂිප් එකක් දෙන එක තමයි අපි කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙන්න ඕනේ පුළුවන් ඉක්මනට. බොහොම ස්තුතියි අපිට ආරාධනා කළා. මේ වගේ මේ පෙන්ෂන් තව පුංචි දෙයක් ක්ලාසික් කරලා තිනවා. දැන් අපි බොහොම මේ සරල කට්ටිය ඉතින් සරල විදියට සරල දේවල් හදනවා. තව දෙයක් විතර ක්ලාස් එක කරලා තිනවා. ඒකත් ඉතින් අරගෙන ඒකට තමයි මේක මේක මේ හොඳ සමරු පළකයක් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තියෙයි කියලා අද දවසත් එක්ක මම හිතනවා මම ඊට අමතරව දුන්නා පුංචි සමරුවක් 150 වසර පිළිබඳව පොඩි බැජ් එකක්. ඒකයි මේ ඔක්කොම එකට තියාගත්තා. මේක දවස හොඳ දවසක් වේවි. අනිවාර්යයෙන්. මේක ඔබතුමා නෑ හිටිය ගමන ඉඳන්